ලෝකයේ ඕනෑම ජීවියෙකුට උපතේදී ලැබෙන වටිනාම සම්පත තමයි මවගේ ආදරය. ඒත් ජපානයේ එක්තරා සත්වෝද්‍යානයක එය නරඹන්නන්ගේ නෙත් නතර වූයේ එකම එක පුංචි වඳුරු පැටුවෙකු ළඟ. ඒ පංච් කුන් ළඟ. ජපානයේ සත්ව උද්‍යානයක ඉපදුණු මේ පුංචි පංච්ට අම්මාගේ ආදරය ලබන්න වාසනාව හිමි වුණේ නැහැ. තමන්ගේම මවගෙන් ප්‍රතික්ෂේප වුණු මේ අසරණ පැටවා අද මුළු ලෝකයේම අවධානය දිනාගෙන තියෙන්නේ හරිම සංවේදී හේතුවක් නිසා. මවකගේ උණුසුම වෙනුවට පංච්ට උරුම වුණේ හුදකලාව විතරයි. සත්ව විද්‍යාත්මකව බැලුවොත් සමහර මව්වරුන් තම පැටවුන්ම ප්‍රතික්ෂේප කළත් ඒක මේ පැටවාට නම් දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක් වුණා. ඔහු එකම තැනකට වෙලා ගුලි වෙලා හිටියා. නමුත් සත්වෝද්‍යානයේ බලධාරීන් පංච් වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කළා. හැබැයි අම්මා කෙනෙකුගේ පපුවේ තියෙන ඒ උණුසුම පංච්ට දෙන්න කාටවත් පුළුවන් වුණේ නැහැ. ඔය අතරේ සත්වෝද්‍යාන බලධාරීන් පංච්ව බේරගන්න අපූරු තීරණයක් ගත්තා. ඔවුන් පංච්ගේ තනිකම මකන්න කෘතිම මවක් නිර්මාණය කළා. ඒ අඩුව පුරවන්න පංච්ට ලැබුණේ ලොම් සහිත පුංචි සෙල්ලම් බෝනික්කෙක්. ඒක පණ නැති රූකඩයක් වුණත් පංච්ට ඒක තමන්ගේ ලෝකයම වුණා. පංච් පැටියා දවස පුරාම කරන්නේ ඒ සෙල්ලම් බෝනික්කාව තදින් බදාගෙන ඉන්න එක. පුංචි අහිංසකයා දැන් හිතන් ඉන්නේ ඒ බෝනික්ක තමයි එයාගේ අම්මා කියලා. ඔහු දන්නා එකම පවුලද එයයි කියලා. පංච් ඒ සෙල්ලම් බෝනික්කාගේ ලොම්මස්සේ මූණ හංගගෙන ඉන්න දර්ශනය දකින ඕනෑම කෙනෙකුගේ ඇසට කඳුලක් උනනවා නොඅනුමානයි. මේ පුංචි වඳුරු පැටියා ඒ සෙල්ලම් බෝනික්ක තුලින් සෙව්වේ මවකගේ ආරක්ෂාව සහ උණුසුම. මේ කතාව සමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිරිලා ගියා. මේ පුංචි පංච්ගේ කතාව දැකපු දහස් ගණන් මිනිස්සු අද එයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. එයාට ඉක්මනින්ම සැබෑ යාළුවෝ හෝ එයාව භාරගන්න වඳුරු අම්මෙක් ඉක්මනින්ම ලැබෙන්න කියලා. ලෝකයම ඔබව ප්‍රතික්ෂේප කළත් කොහේ හෝ තැනක ඔබ වෙනුවෙන් ආදරය පිරුණු හදවතක් බලා සිටිනවා නොඅනුමානයි. ආදරය හමුවේ ඕනෑම හදවතක් සුවපත් කළ හැකි. ලෝකය කොයිතරම් විශාල වුණත් දරුවෙකුට තම මවගේ තුරුල තරම් ආරක්ෂිත තැනක් තවත් නැහැ. ඉතින් ආදරය කියන දේ ඕනෑම ජීවියෙකුට කොයිතරම් වටිනවද කියලා පංච් මුළු ලෝකයටම පෙන්වලා දුන්නා.